යාළු සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා වතේරෙක් YouTube channel එක. ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද කිසිම HTML, CSS, Python, Java වගේ කිසිම දැනුමක් නොමැතිව AI කෙනෙක්ට කියලා සුපිරිම quality එකක් තියෙන වෙබ්සයිට් එකක් හදාගෙන ඒක sell කරලා ලක්ෂ ගණන් හොයන්න. ඉතින් මම ඔයාලට මේක sell කරන්න පුළුවන් platform උත් කියලා දෙනවා. ඒ හින්දා වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න. අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි මුලින්ම බලමු මම AI පාවිච්චි කරලා හදපු වෙබ්සයිට් එක කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ මේ වෙබ්සයිට් එක කොච්චර quality වෙබ්සයිට් එකක්ද කියලා. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ වැඩේ හරියටම කරන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ PC එකේ තියෙන Google Drive එකට එහෙම නැත්නම් ඔයාගේ browser එකට ගිහිල්ලා එතන anti gravity IDE කියන එක search කරන්න. ඊට පස්සේ මෙතනින් මේ download කියන බටන් එක click කරලා මෙතන උඩ anti gravity IDE කියන එක select කරලා මෙතන Windows 64 bit කියන එක තෝරලා ඔයා මේක download කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ installation එකකින් පස්සේ ඔයාට පුළුවන් anti gravity software එක ඔයාගේ PC එකේ open කරගන්න. ඉතින් ඔයාලා ඊට පස්සේ installation එකෙන් පස්සේ මෙන්න මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන sign in with Google කියන එක උඩ click කරලා ඔයාගේ Google account එක select කරලා ඔයාට පුළුවන් මේකට sign in වෙන්න. ඊට පස්සේ මෙන්න මේ app එක ඇතුලෙන් තියෙන setup එක අපි කරගන්න ඕනේ. මෙතන next කියන එක select කරලා ඔයාට කැමති theme එක select කරලා මෙතනින් next කියන එක select කරලා ඔයා මෙතන recommended එකම තියලා ඒක next කරලා මේ ටික next කරගෙන ඔයාට යන්න පුළුවන්. ඉතින් මෙතනින් මම දැන් මම මේකෙන් පොඩ්ඩක් කරන්න කැමති වැඩ ටික select කරගන්නවා. ඔයත් ඒ ටිකම select කරගත්තට කමක් නැහැ. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ ටික එක දාලා මම මේකත් next කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට ඔයාලට එනවා බලා ගන්න පුළුවන්. මෙතන එහා පැත්තේ side panel එකක් තියෙනවා. අපි එතන තමයි අපි හදන වෙබ්සයිට් එකට prompt එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ prompt එක Singlish වලින් ඒ කියන්නේ සිංහල English අපි normal message type කරන විදිහට මේකෙන් prompt එක දෙන්න පුළුවන් හින්දා මේක ගොඩක් වාසිදායකයි. එතකොට ඔයාලට English දැනුමක් අවශ්‍යම නැහැ. ඉතින් ඔයාලට English දැනුමක් නැතුව මේක සම්පූර්ණ සිංහලෙන් උනත් type කරලා ඔයාලට මේකේ website එකක් හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම එතෙන්ට මගේ prompt එක paste කරන් තියෙනවා. ඉතින් දැන් මම හදන්නේ මගේ channel එකේ home screen එකේ photo එකක් මේකට upload කරන්න. ඉතින් දැනටවත් මම මේ screenshot එකක් විදිහට අරන් දෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේකට ෆොටෝත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් එහෙම ෆොටෝ එකක් ඇඩ් කරපුවාම එයාට අපේ channel එකේ කියන්නේ channel එකේ එහෙම නැත්නම් ඔයා මෙතනින් publish කරන්න යන මොකක් හරි දෙයක theme එක එයාලට අඳුර ගන්න ලේසි වෙනවා. ඒ හින්දා මම මේ විදිහට select කරලා මේක enter කියන එක ඔබනවා. ඊට කලින් මෙතන drop down menu එකේ මම Gemini 3.5 flash medium කියන එක select කරලා තමයි තියෙන්නේ. ඉතින් මේක විදිහට මේක generate වෙන්න දැන් පටන් ගන්නවා. ඉතින් ඔයාලගේ මෙහෙම generate වීගෙන යද්දි මෙතන processed කියලා මේ විදිහට click කරන්න આવොත් ඔයාලා බය නැතුව එතන processed කියන එක click කරන්න. ඉතින් මෙතනින් වෙන්නේ ඔයා approval එක දෙනකන් එයාලා වැඩේ කරන්න පටන් ගන්නෙ නැහැ. ඉතින් යාළුවනේ මෙයාලා දැන් මගේ channel එකේ videos වලට අනුව ඒ කියන්නේ මම මෙයාලට ෆොටෝ එකක් අප්ලෝඩ් කරා මගේ channel එකේ home screen එකේ. ඉතින් ඒකේ තිබ්බ videos 3ක් මෙයාලට ඒකේ පේන්න තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් තුනේ thumbnail මෙයාලා ගාව නැති හින්දා මෙයා nano banana එහෙම නැත්නම් Gemini එක collab වෙලා මෙතන එයාලා ෆොටෝ ජෙනරේට් කරන්න ගන්නවා. මොකද මගේ වෙබ්සයිට් එක යූස් කරන යූසර් කෙනෙක්ට මෙයාලට ඉන්ටර්ෆේස් එකට ඇඩ් කරන්න ඕන හින්දා. ඉතින් මේක අපිට ඕන වෙලාවක වෙනස් කරගන්න පුළුවන්. අන්න ඒ වෙනස් කරන විදිහත් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ විදිහට ටික වෙලාවක් ගියාට පස්සේ එයාලා මෙතනින් අපේ වැඩේ ඉවර කරලා දෙනවා. ඉතින් මේ විදිහට මෙතන review කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මගේ HTML ෆයිල් එක, CSS ෆයිල් එක සහ Java ෆයිල් එක මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේවා separately edit කරගන්නත් පුළුවන්. ඉතින් මම මේකට එකපාරක් මේ විදිහට click කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකේ codes ටික මෙතනින් pop up වෙනවා. ඉතින් අපිට මේවා edit කරන්න පුළුවන්. ඔයා web development ගැන දන්නවනම් ඔයාට මේ වගේ පොඩි වෙනස්කම් එහෙම නැත්නම් ඔයාට කැමති විදියට මේක edit කරගන්න පුළුවන්. ඉතින් මම මේ කොටස record කරන්නේ ඔක්කොම record කරලා අවසාන ටිකේ ඒකයි මේකේ code එකේ වෙනස්කම් බලා ගන්න පුළුවන්. ඒ වගේ website එකේ වෙනස්කම් බලා ගන්නත් පුළුවන්. මොකද මට මේක recording එකේ කරන්න අමතක වෙච්ච කොටස.
ඔයාලට මේ අපි හදන වෙබ්සයිට් එක ඕපන් කරන්න තියෙන්නේ ඔයා මෙතන උඩ තියෙන ටර්මිනල් වලට ගිහලා run active file කියන එකට එකපාරක් ක්ලික් කරන එක. එතකොට ඔයාලට මේක ඔයාගේ browser එකෙන් run වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ෆයිල් පාත් එක, ඒ කියන්නේ මේක ඔයා පබ්ලිෂ් කරනවා නම් මේකේ තියෙන ෆයිල් පාත් එක දැනගන්න බෑ. ඒකට ඔයාලට මෙතන උඩ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ PC එකේ Windows ෆයිල් තියෙන ෆෝල්ඩර් එකේ user වල ඔයාගේ මෙන්න මේ ෆයිල් එක සේව් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ පාත් එක ෆලෝ කරලා ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකේ ෆයිල් ටික ගන්න. ඉතින් දැන් අපි බලමු මේ අපේ ඩිෆෝල්ට් කොයි වගේ වෙබ්සයිට් එකක්ද හදලා දීලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට දැනවත් බලා ගන්න පුළුවන් එයාලා සුපිරි වෙබ්සයිට් එක අපිට දැනටමත් හදලා දීලා තියෙනවා. ඉතින් මම මේ මෙතන subscribe channel කියලා තියෙන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා බලන්න මොනවද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඒක රීඩිරෙක්ට් වුණා මගේ channel එකට. ඉතින් මෙයාලා මගේ channel එකේ මම link එක upload කරපු හින්දා එයාලා සුපිරියට ඒව හදලා තියෙනවා. ඉතින් යට තියෙන මෙන්න මේ resource center එකේ ඒව නම් වැඩ නැහැ. ඉතින් අපිට ඒක වෙනම හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවනේ මෙයාලා අපේ videos users ලාට පෙන්වන්න ඕනින්ද එයාලා ගාව thumbnail නැති හින්දා එයාලා nano banana එකෙන් generate කරගත්ත images use කරලා තියෙනවා thumbnails විදිහට. ඉතින් මේවා එච්චරම හොඳ නැහැ. මොකද අපි ගාව thumbnail තියෙන හින්දා අපිට මේක upload කරලා වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ subscribers count එක, videos ගාන, downloads count එක මෙතන තියෙනවා. ඉතින් මම දැන් මෙයාලට කියනවා channel එකේ animation පොඩ්ඩක් වැඩි කරන්න කියලා. animation වැඩි කරන්න කියනවා. ඒ වගේම මෙයාලා අපි කිව්ව විදිහටම ඇඩ් කරලා තියෙනවා මේක light සහ dark theme එකට ගන්න පුළුවන් විදිහට වෙනම button එකක්. ඉතින් යාළුවනේ මම දැන් web development ගැන චූටි දෙයක්, ඒ කියන්නේ පොඩිවට දන්න හින්දා මම මේකේ මෙයාලා දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එහෙම කිසි තේරුමක් නැහැ. ඔයාලා පොඩ්ඩක් කියවලා බලන්න. ඒ හින්දා ඇන්ටි ග්‍රැවිටි එකේ ක්‍රෙඩිට් බොරුවට විනාශ කරන්න ඕනේ නැහැනේ. ඒ හින්දා මම මේකේ දන්න ටික මේ විදිහට මගේ channel එකේ copy කරගෙන මේකට paste කරලා හදා ගන්නවා. ඒ තැනට ගැලපෙන විදිහට. ඉතින් ඔයාලට පොඩ්ඩක් ඒක දිහා බලපුවම ඔයාලට පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ඔයාලා web development ගැන දන්නේ නැතත් බොරුවට ක්‍රෙඩිට් වියදම් කරන්නේ නැතුව ඔයාලට මේක දිහා පොඩ්ඩක් බලලා ඔයාලට පුළුවන් පොඩි අවබෝධයක් ගන්න මෙන්න මේක කොතෙන්ටද එන්න ඕනි කියලා. අන්න ඒ විදිහට මම දැන් මේකට පුංචි වෙනස්කම් ටිකක් කරගන්නවා. ඊට පස්සේ අපි මේක ලොකු වෙනස්කමක් කරොත් මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකේ පෙන්නන්නම්. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මෙතෙන්ට ඔයාගේ ගැලපෙන thumbnail එක දාගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ වෙබ්සයිට් එකේ ෆයිල්ස් සේව් වෙලා තියෙන ෆෝල්ඩර් එකට යන එක. එතන assets වලට ගියපුවම ඔයාලට බලා ගන්න පුළුවන් දැනට AI විසින් generate කරපු thumbnail ටික එතන බලා ගන්න තියෙනවා. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ ඔයාගේ මම දැන් උදාහරණයක් විදිහට ඔයාලට කරලා පෙන්නන්න යන්නේ මම කලින් කරපු වීඩියෝ එකේ thumbnail එක, ඒ කියන්නේ අර depth wallpapers add කරන විදිය ගැන thumbnail එක තමයි ඔයාලට මම දාලා පෙන්නන්න යන්නේ. ඉතින් මං එන්න ඒ depth wallpapers එකට මං හදපු thumbnail එක ගෙනල්ලා මෙන්න මේ assets folder එකේ paste කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන AI හදපු thumbnail එක තියෙනවා. ඒකේ තියෙනවා නමත් එක්ක extension එක .png කියලා. ඉතින් ඔයා මේ සම්පූර්ණ නම AI හදපු thumbnail එකේ සම්පූර්ණ නම ඔයා මෙතනින් copy කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ දැනට තියෙන thumbnail එක තියෙනවනේ. ඒ කියන්නේ මං හදපු thumbnail එක. අන්න ඒකේ නමට ඔයා මේක rename කරගන්න ඕනේ. AI එකේ දීලා තියෙන නම ඔයාගේ පරණ, ඒ කියන්නේ ඔයා හදපු thumbnail එකේ නමට rename කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා පොඩ්ඩක් ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහටම thumbnail තුනම කරපුවාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකේ thumbnail ටික හරියටම හරියනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වීඩියෝ ප්ලේ කරන්නේ නැද්ද ඒවා ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් මේක මං හදන්න try කරා. ඒත් මට හදාගන්න බැරි වෙච්ච හින්දා විතරක් මම anti gravity එකට කියනවා. ඒ කියන්නේ මං වීඩියෝ තුනේ link තුන ඒ වගේ නමුත් එක්ක මම separately මෙයාට paste කරනවා. ඉතින් ඒ හින්දා එයා ඒවා detect කරගෙන එයා ඒකේ අඩුපාඩු අපිට හදලා දෙනවා. ඉතින් දැන් මගේ resource panel එකේ
ලින්ක්ස් වැඩ කරන්නේ නැහැ. අන්න ඒකට මම කරන්නේ thumbnail link කරා වගේම වැඩක්. ඒ කියන්නේ මම දැන් මගේ වීඩියෝ එකේ වෙබ්සයිට් එක එහෙම නැත්නම් software එකට අදාළ link එක copy කරන් anti gravity එකට ගිහිල්ලා එයාට ඒක paste කරලා කියනවා මෙන්න resource panel එකේ මෙන්න මේ තැනට ඕක ඇඩ් කරන්න කියලා. ඒ කියන්නේ resource panel එකේ ඔයා හිතන්නේ දැන් CapCut Pro එක ගන්න විදිහ කියලා. අන්න එතන CapCut Pro exe එක ගන්න ඩිරෙක්ට් වෙන link එකට මෙන්න මේ link එක ඇඩ් කරන්න කියලා කියනවා. ඊට පස්සේ එයා ටික වෙලාවක් ජෙනරේට් කරාට පස්සේ එයා ඒක අපිට හරියටම හදලා දෙනවා. ඉතින් මම මෙයාට කියනවා මේකේ ඇනිමේෂන් තවත් ටිකක් වැඩි කරන්න කියලා. කර්සර් ඇනිමේෂන් ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් ඇනිමේෂන් එහෙම ටිකක් වැඩි කරන්න කියලා. ඉතින් මම මේ කොටස එයාට කිව්වේ 1k හිට් කරාට පස්සේ මම මේ වීඩියෝ රෙකෝඩ් කරන්න ගද්දි මගේ channel එකට 1k හිට් කරලා තිබ්බේ නැහැ. ඒ වගේම මෙන්න මේ කොටස රෙකෝඩ් කරද්දි 1k හිට් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් එයා ඒක කිව්වට පස්සේ අපිට ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්කම කර්සර් ඇනිමේෂන් එහෙම ඇඩ් කරලා මේක ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඔයාලටත් ඇන්ටි ග්‍රැවිටි පාවිච්චි කරලා ලස්සන වෙබ්සයිට් හදලා ඔයාලට විකුණලා සල්ලි හොයන්න පුළුවන්. ඔන්න දැන් අපි ඇන්ටි ග්‍රැවිටි එකෙන් වෙබ්සයිට් හදන්න පුරුදු වුණානේ. දැන් අපි බලමු කොහොමද මේවා සේල් කරන්නේ. එහෙම නැත්නම් මොන වගේද මේවා අපිට සේල් කරලා සල්ලි හොයන්න පුළුවන් platform කියලා. ඉතින් අපි දැන් වීඩියෝ එකේ අවසාන හරියටම වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේවා සේල් කරන්න පුළුවන් platform මොනවාද කියලා. ඉතින් අපිට පළවෙනි platform එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ fiverr.com. ඉතින් fiverr.com එකේ ඔයාලට මේ වගේ වෙබ්සයිට් එක සේල් කරනකොට ලොකු ගාණක් හොයාගන්න පුළුවන්. ඉතින් අපේ ලිස්ට් එකේ දෙවෙනියට තියෙන platform එක තමයි Upwork කියලා කියන්නේ. ඉතින් ඔයාලට Upwork එකෙන් මේවා සේල් කරලා සල්ලි හොයන්න පුළුවන්. ඔයාලට account එකක් එහෙම තියෙනවනේ. ඒ වගේම ෆ්‍රීලාන්සර් වගේ වෙබ්සයිට් වලත් ඔයාලට මේවා සෙල් කරලා සල්ලි හොයන්න පුළුවන්. ඉතින් ඔයාලට Fiverr එකේ එහෙම වෙබ්සයිට් සෙල් කරනකොට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට බය නැතුව කියනවා මේ වැඩේ ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝත් වල ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න වීඩියෝ ෂෙයා කරලා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.